හායි අද අපි ඇඟම කූල් වෙන ඩ්‍රින්ක් එකක් හදමුද? රසම රස ඩ්‍රින්ක් එකක් ඒක. ඒකට මම විශේෂයෙන්ම එකතු කරගන්නේ අද මුහුදු පාසි. ඔයගොල්ලෝ දැකලත් ඇති මෙන්න මේ වගේ පැකට් එකක විකුණන්න තියෙනවා ග්‍රොසරි වල. ඒ පැකට් එක අරගෙන හොඳට හොදන්න ඕනේ. මොකද ඒවල තියෙනවා වැලි. හොඳට හොදලා විනාඩි 45ක් විතර පෙඟෙන්න තියලා තම්බල ගන්න තියෙන්නේ. මම නම් ටිකක් බාගෙට වගේ තැම්බ ගත්තේ. තම්බල මම පෙරා ගත්තා. තම්බනකොට දෙහි චුට්ටකුත් එකතු කරගත්තා. ඒ පෙරාගත්ත වතුර ටික මම අරන් තිබ්බා ආයේ ඒව සෙට් කරලා කපලා ගන්න ජෙලි වගේ. අර කෑලි කෑලි වගේ කොටස තමයි මම අද මේ ඩ්‍රින්ක් එකට එකතු කරගත්තේ. එහෙනම් අපි ඩ්‍රින්ක් එක හදමු. රෝස් සිරප් ටිකක් මුලින්ම දාගන්නවා. ඊපස්සේ එකතු කරගන්නේ අපි සව්. තම්බගත්ත සව් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කසකසාට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත අර මුහුදු පාසි ටික. මේක ගොඩක් ගුණයි. ඊට පස්සේ කොමුඩු කෑලි ටිකකුත් දාගන්නවා. ඔයගලන්ට කැමති පළතුරක් දාගන්න පුළුවන්. අඹ, අන්නාසි වගේ දේවල්. මේ මං කලින් හදාගත්ත ජෙලි කෑලි ටික. ඒකත් අපි දාගමු. ඊට පස්සේ මේ ආමන්ඩ් ඇට ටිකක් දාගන්නවා. ඊට පස්සේ රස වැඩි කරගන්න මිල්ක් මේඩ් එකතු කරගන්නවා. රස බල රස කරගන්න අපි මිල්ක් මේඩුයි රෝස් සිරප්ුයි රස බල එකතු කරගන්න පුළුවන්. එහෙනම් අපි ඩ්‍රින්ක් එක රෙඩි.